හිතන්න දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් වගේ පක්ෂියෙකු ගැන. මේ පක්ෂයාගේ පිහාටු හිරුවෙලියට දිලිසෙන්නේ හරියට දහස් ගණනක් වූ මැණික් පොකුරක් වගේ. ලංකාවේ අපි මොනරා කියන පක්ෂියාව දකින්නේ අලංකාරවත් භවයේ සංකේතයක් විදියටයි. අපේ ලංකාවේ වනාන්තරවල මේ සත්වයා පිල්වි දහමින් නර්තනයේ යෙදෙනවා. ඒ වගේම කතරගම දෙවියන්ගේ වාහනය වශයෙන් සලකන නිසා ඇතමුන් මේ පක්ෂයාටද මහත් වූ භක්තියක් දක්වනවා. හැබැයි ඔන්න මුහුදෙන් එහා චීනයේ ගොවීන් අපට විශ්වාස කරන්නත් බැරි රහසක් සොයාගෙන. ඔවුන් මේ පූජනීය පක්ෂයා රන්නිදියක් බවට පත් කරගෙන තිබෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඒ කොහොමද කියලා දැනගන්න නම් ඔබ මේ වීඩියෝ එක අවසානයේ වෙනකම්ම නැරඹිය යුතුයි. නුදුරු ලෝකයට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මිනිත්තු 8කින් අපි මිලියන ගණනින් වටිනාකමක් ඇති මොනර වගාව සම්පූර්ණයෙන්ම ඔබට හෙළිදරව් කරන්න සූදානම්. ඊට පෙර ඔබ අපිව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම කුඩා සීනු වේබුවොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. මුලින්ම අපි ඔබට උත්තර දෙන්නට යන්නේ සුන්දරත්වයේ සංකේතයක් බඳු වන්දනාමානයට පාත්‍ර වන පක්ෂියෙකු කෙනෙකු වගා කරන්නේ ඇයිද කියන ප්‍රශ්නයටයි. පිළිතුර නම් ඔබව පුදුමයට පත් කරන වාට කිසිම සැකයක් නැහැ. චීනයේ මොනරුන් දකින්නේ හුදෙක් සොබාදහමේ සුන්දරත්වයක් ලෙස පමණක්ම නොවේ. ඒ ඩොලර් මිලියන ගණනින් ලාභ ලබන මහා ව්‍යාපාරයක්. ලංකාවේ ගොවිතැනට හානි කරන අපේ ගෙවතුවල පවා ඇතැම් අවස්ථාවන් වල වැටී තිබෙනවා දැක ගන්න පුළුවන් එක් මොනර පිහාටුවකට යූරෝ 1 සිට 5ක් පමණ වටිනාකමක් තිබෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? සාමාන්‍යයෙන් එක මොනරෙක් අවුරුද්දකට පිහාටු 150 සිට 200ක් අතර ප්‍රමාණයක් බිම හෙළනවා. ඉන් පැවසෙන්නේ එක් මොනරෙකුගෙන් ඩොලර් 100,000 ගණනක් උපයන්න පුළුවන් බවයි. උදාහරණයක් විදිහට ඉසේජියන් ගොවිපොළවල් මොනරු 400කින් අවුරුද්දකට ඩොලර් 30,000ක් පමණ හොයනවා. මොනරාගේ වටින්නේ පිහාටු විතරක් නොවේ. ගොවීන් පණ ඇති මොනරු සුරතල් සතුන් විදියට ඩොලර් 10 ගණන් වලට විකුණනවා. සාමාන්‍යයෙන් එක මොනර බිත්තරයක් ඩොලර් 40ක් පමණ මුදලකට අලෙවි වෙනවා. එපමණක් නොවේ මහා පරිමාණයෙන් මොනර මස් වෙළඳ පොළටත් යවනවා. හැබැයි පිහාටු වලින් තමයි ඔවුන් වැඩියෙන්ම මුදල් උපයන්නේ. ලංකාවේ අපි මොනරුන් නිදහසේ ඇවිද යනවා ඕන තරම් දැක තිබෙනවා. අද මේ වීඩියෝ එක නරඹන විට ඔබට හිතෙන්නට පුළුවන් ඒත් අපේ ගොවින්ට මොනරාගේම ලස්සන ඩොලර් දහස් ගණනින් ලාභ උපයන ව්‍යාපාරයක් බවට පත් කරගන්නට පුළුවන් වුණාද කියලා. චීනයේ මොනර කර්මාන්තයේ 1990 ගණන් වල ඉඳන් දිනෙන් දින වර්ධනය වෙනවා. ඉන් පැවසෙන්නේ එය අද ආරම්භ කරත් මුදල් උපයන්න පුළුවන් කර්මාන්තයක් බවයි. ඉතින් මේ චීන ගොවීන් රාජකීය සහ පූජනීය පක්ෂයෙකු ලෙස අප විසින් සලකන මොනරුන් හදන්නේ කොහොමද? ඔවුන් විසින් භාවිතා කරන අති දක්ෂ ක්‍රමවේදයන් මොනවද කියලා දැන් අපි සොයා බලමු. ඔන්න දැන් අපි මේ පිවිසෙන්නේ චීනයේ මොනර ගොවිපලකට. හේ වූ සෑම දෙයක්ම ඉතා විද්‍යාත්මක දියුණු ක්‍රමවේදයන්. ගොවීන් විසින් මොනරුන් ආරක්ෂා කරගන්න මොනර ගොවිපලවල් වට කරලා අඩි 6 සිට 8ක් උස දෙවන්ත ශක්තිමත් වැටවල් යොදනවා. මේ මොනරුන් විලෝපිකීන්ගෙන් ආරක්ෂා කරගන්නත් ඔවුන් ගොවිපල තුලම රඳවා තබා ගන්නයි. ඔව් ඔබ දන්නවා ඇති මේ පක්ෂීන්ට පියාසර කරන්න පුළුවන්. හේව ඇතුලේ තියෙන කූඩුවල මොනර ගැහණු සත්වයින් බිත්තර දමනවා. මේ හැම බිත්තරයක්ම ඩොලර් බවට පත් වෙනවා. මොනරුන්ට කැම දීම වෙනම කලාවක්. මොකද මොනරුන් සර්වභක්ෂකයි. ඒ නිසා ධාන්‍ය පළතුරු එළවලු පණුවන් වගේ කෘමීන් ආහාරයට ගන්නවා. මොනරුන්ගේ පිහාටු දීප්තිමත් ලෙස වර්ධනය වෙන්න නම් ඔවුන්ට හොඳ ආහාර වේලක් සහ පෝෂණයක් ලැබිය යුතුයි. සමහර මහා පරිමාණ ගොවිපළවල් නම් මොනරුන්ට ලබා දෙන්නේ ඔවුන් වෙනුවෙන්ම නිර්මාණය කර ඇති වෙළඳ පොලේ අලෙවි වන වාණිජ මොනර කෑමයි. තවත් සමහරු තමන්ගේම ක්‍රමයකට හදපු විශේෂිත ආහාර මිශ්‍රණ ලබා දෙනවා. ආහාරවල ප්‍රෝටීන් අඩංගු විය යුතුයි. මොකද ඔබ දන්නවද පිහාටුවල 90%ක්ම තියෙන්නේ ප්‍රෝටීනයි. මොනරුන් අභිජනනයේ මෙම ව්‍යාපාරයේ හදවත විදියට සලකන්නට පුළුවන්. මොනර බිත්තර රකින්නේ ගැහණු සත්වයින් නම් නොවේ. ගොවීන් මේ සඳහා බිත්තර රකින්න කෘත්‍රිම උපකරණ යොදා ගන්නවා. මේ විශාල වේශ මාංශයක් දරා අප්‍රමාණ උත්සාහයකින් පසු වෙගෙනගත් දෙයක්. පිහාටු එකතු කිරීම සිදු කරන්නේ ඒවා ස්වභාවිකව හැලෙන කාලයන්ට විතරයි. මේ විදියට පිහාටු නෙලා ගැනීම කරාම මොනරුන්ට හානියක් වන්නේ නැහැ. මොකද මෙම ව්‍යාපාරයේදී සත්වයින්ගේ සෞඛ්‍යය ඉතා වැදගත් වෙනවා. රෝග කලින් හඳුනා ගන්න නිරන්තරයෙන්ම පශු වෛද්‍ය පරීක්ෂණයන්ට ඔවුන් භාජනය කරනවා. මොකද ඔවුන් සෞඛ්‍ය සම්පන්නව සිටින විට ගොවීන්ට ලැබෙන ලාභය ඉහළ යනවා. මීළඟට ඔබට පවසන්නට යන්නේ පුදුම හිතෙන දෙයක්. සමහර ගොවිපළවල් ස්වයංක්‍රීයව ආහාර දීමේ ක්‍රම භාවිතා කරනවා. විශේෂයෙන්ම පැවසිය යුතුයි ශ්‍රී ලංකාවේ උණුසුම් දේශගුණයේ මොනරුන් හොඳින් වර්ධනය වීමට සහ ව්‍යාප්ත වීමට උදව් වෙන බව. මේ වන විට මොනරුන් වගාහානි සිදු කරන මහා විනාශකාරී උදුරක් බවට පත්ව තිබෙන හේයින් එය හොඳින්ම සනාථ වෙනවා.
ඉතින් එම නිසා විශේෂඥයින් පවසා සිටින්නේ ලංකාවේ මේ ව්‍යාපාරය ආරම්භ කරොත් චීනයට වඩා සාර්ථක වෙන බවයි. ඔබ දන්නවද මොනරුන්ට අවුරුදු 20ක් ජීවත් වෙන්න පුළුවන්. ඒ කාලයේ පුරාවට මොවුන් පියාඩු නිෂ්පාදනය කරනවා. ඉතින් එම නිසා මේක දීර්ඝකාලීන ආයෝජනයක්. දැන් අපි මොනරුන්ගේ දීප්තිමත් පියාඩු වලින් බිහිවෙන වටිනා දේවල් ගැන සොයා බලමු. චීනයේ මේ දිලිසෙන පියාඩු නිල් මැණික් බැබලෙමින් උසස් ආභරණ නිර්මාණය කරනවා. ඒවා ලෝකයේ පුරා අලෙවිවන්නේ ඩොලර් 50 සිට 200ක් දක්වා මුදලකට. උදාහරණයක් විදිහට ඒවා වලින් නිර්මාණය කරපු කරමාලයන් අලෙවිවන්නේ ඩොලර් 50 සිට 200ක් දක්වා මුදලකට. ඒ වගේම චීනයේ ගොවීන් බීජිං ඔපෙරාහි නර්තන ඇඳුම් වලට සහ සුපිරි ගෘහ අලංකරණ වලට පියාඩු සපයනවා. තවද අලංකාරවත් පියාඩු වලින් ඩොලර් දහස් ගණන් වලට අලෙවිවන බිත්ති සැරසිලි දෝන් නිර්මාණය කරනවා. එපමණක් නොවේ මොනර බිත්තර කටු වලින්ද අලංකාරවත් නිර්මාණයන් සිදු කරනවා. ඒ වාටද හොඳ ඉල්ලුමක් තිබෙනවා. ඉතින් මේ කර්මාන්තය අලංකාරයේ ධනෙ බවට පත් කරමින් නව වෙළඳ පොළවල් දිරිගන්වන බව ඉතා පැහැදිලි. නමුත් ඇත්තටම සතුටු විය හැකිද? මොනරුන්ගේ සුන්දරත්වය මිනිස් ආශාවන්ට යටපත් වීම ගැන නම් දැනෙන්නේ මහා වේදනාවක්. මේ ගොවීන් මුහුණ දෙන අභියෝග මොනවද? ශ්‍රී ලංකාවට ඔවුන්ගෙන් ඉගෙන ගන්න පුළුවන් දේවල් මොනවද? රැඳී සිටින්න මීළඟට පවසන්නට යන දේවල් ඔබ පුදුමයට පත් කරાવી. මොනරු ගොවිතැන හරියට ධනවාසනාව රැගෙන එන මහා නිදානයක් වගේ බව ඔබට හිතෙන්නට ඇති. නමුත් ඔබ දන්නවද මේ පක්ෂීන් ඉතා දරුණු හැසිරීම් පෙන්නනවා. උදාහරණයක් විදිහට පිරිමි සතුන් එකිනෙකා සමග කා කොටා ගන්නවා. ඒ වගේම ඔවුන්ගේ කෑගැසීම් සතපුම් 5ක් පමණ දුරකට ඇසෙන තරම් මිතා ප්‍රබලයි. ආරක්ෂිත කූඩුව දන්න දහස් ගණන් වේදම් වෙනවා. ඒ වගේම පියාටු මිල වෙළඳපොළ නිදිපතා ඉහළ පහළ යනවා. ඒ වගේම චීනයේ ගොවීන්ට මොනර ගොවිතැන සඳහා විශේෂ අවසර පත්‍රයක්ද ලබා ගැනීමට සිදුවෙන බව පැවසිය යුතුයි. ඔබ දන්නවා ඇති වගාහානි සිදු කරන කරදරකාරී සත්ව විශේෂයක් වුණත් ශ්‍රී ලංකාවෙත් මොනරුන් සම්බන්ධව දැඩි නීති රීති පවතින බව. චීනයේ ෂෙජියාන්හි ඉවලක් මොනරුන් 10කින් පටන් අරන් දැන් මිලියන ගණන් හොයනවා. ඒ ලෝපුරා සත්වෝද්‍යානයන්ට සහ සැරසිරිකරුවන්ට මොනරුන්ව සපයමින්. ඔවුන්ගේ රහස තමයි කුඩාවට පටන් අරන් වෙළඳ පොළවල් හොඳට අධ්‍යයනය කරලා ගැනුම්කරුවන් එක්ක සම්බන්ධතා හදාගත්ත එක. ඔබ ලංකාවේ සත්ව ගොවියෙකු නම් ලංකාවේ කුෂිකර්ම ආයතන හරහා උපදෙස් ලබා දුන්නොත් අපටත් මොනර ගොවිතැන චීනයටත් වඩා ඉහළින් සිදු කරන්න පුළුවන් බව සිතෙන්නට ඇති. ඔබ දන්නවද ඇතැම් අවස්ථාවන් වල මොනරුන් චීනයේ ගොවිපළවල් වලින් පලා ගොස් යාපත ගම්මානවලට වදිනවා. ඔවුන් මහා කලබලකාරී තත්ත්වයක් ඇති කරනවා. චීන ගොවීන් සිනාසී පිළිතුරු දුන්නාටින් පවසා සිටින්නේ මේ ව්‍යාපාරයේ තවත් හොඳින් සැලසුම් කළ යුතු බවයි. ඉතින් චීනයේ මේ ගමන පෙන්වන්නේ දැඩි උත්සාහයෙන් සහ උපාය මාර්ග වලින් ලස්සන දේවල් සම්පතක් බවට පත් කරගන්න පුළුවන් බවයි. අපේ ශ්‍රී ලංකාවේ වගේම චීනයේ මොනරුන් සමෘද්ධියේ සංකේතයක්. අපේ පුරාණ කතාවල සහ උඩරට නැටුම්වල මොනර නැටුම් දැක ගන්නට පුළුවන්. මේ සම්ප්‍රදාය රැකගන්න ගමන් චීනයේ සාර්ථකව මොනර වගාව සිදු කරනවා. එම කර්මාන්තයේ විසින් නව රැකියා ලක්ෂ ගණනින් බිහි කරනවා. ඉතින් එම නිසා ලංකාවේ අපිටත් මේ කර්මාන්තය සිදු කරන්න පුළුවන්ද? මේ වීඩියෝ නරඹන ඔබට මේ සම්බන්ධව වෙනම කියවීමක් ඇති. උදාහරණයක් විදිහට මෙහි ඇති සදාචාරාත්මක බව ගැන. මේ සම්බන්ධව ඔබ හිතන්නේ කුමක්ද? ඔබේ අදහස පහතින් සඳහන් කරන්නට අමතක කරන්නට එපා. ඔබ නොදැන සිටි මෙවැනි වටිනා දේවල් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.